ක්‍රිස්තුස් වහන්සේගේ තෙවන වැක්කීම අප මෙම ස්ථානයේදී සිහිපත් කරන්නේ. ශාරීරික මානසික වේදනාව තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවරක් ඇදවැටුණු අතර ඉවිතැලේගේ ආත්මික ශක්තිය තුළ එතුමන් තෙවන වරටත් බිම ඇදවැටුණු සේක. මනුෂ්‍ය වර්ගයාගේ පාපයේ පර වැඩිවීමත් වහන්සේගේ ගමනද තව තවත් වෙහෙසකර විය. මේ හුදෙක් වැටීමක් නොව වැටුණු මිනිසාන් නැවත නැගිටවීමට දරන තවත් එක් උත්සාහයක සංදිස්ථානයකි. මනුෂ්‍ය දුබල බව තුළ අපිට ඇතවැටෙන අවස්ථා පඟුලයි. ආත්මීය ශක්තිය ධෛර්යය සුණු විසුණු වී ජීවිතයට ඉතිරි වන එකම බලාපොරොත්තුවද අහිමි වන තරමටම අද බිරිසා වැටෙන අවස්ථා එමෙතය. එවැනි වැටීම් තුර නැවතත් නැගිටීමට උන්වහන්සේගේ මෙම වැකීම අපට ඇරයුම් කරයි. බලාපොරොත්තු පිරිහිත මොහොතක වේදනාවෙන් මිරිකෙන මොහොතක දේව හස්තයේ බලය අත්දකින්නට මෙම ස්ථානයේ අපට ශක්තිය ලබා දෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ තෙවන වැටීම කුරුසේ ගමනේ එක්තරා අවස්ථාවක්. නමුත් ගැලවීමේ ගමනේ සංදිස්ථානයකි. එබැවින් අපේ ජීවිත වැටීම අපේ නැගිටීමට හේතුවක් කරගන්නට අවසි දේව වරම් පතමින් මෙම ස්ථානයේදී අපි ආරක්ෂා මෙම මාරනේ ඔබට ඕනේ කීමද